හායි ළමයි. අද මම ඉදියාප්ප කොත්තුවක් මම හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. අපි හරි ආසයිනේ කොත්තු කන්න. ඉතින් රස වගේම පිරිසිදුවට ගෙදරම හදාගන්න පුළුවන් නිසා ඉදියාප්ප ටිකත් ගෙදරම හදලා මේ විදියට ලේසියෙන් කොත්තුවක් හදලා බැලුවා. එහෙනම් එන්නකෝ ඔයාලත් මම හදපු විදිය බලන්න. මුලින් පොල් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට තලාගත් ඉඟුරු සුදු ලුණු යහමින් එකතු කරනවා. ඒ ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න ඇරලා අපි ඒකට කපාගත්තු කැරට් ටික එකතු කරගන්න ඕනේ. මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. දැන් ඒ ටික ටෙම්පරාදු වෙද්දී පොඩියට කපාගත් කරපිංච ටිකකුත් මම එකතු කරා. රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගමු. ඊට පස්සේ මම මිරිසට උයාගත්තු චිකන් ටික කෑලි වලට කඩලා හොද ටික වෙනම අයින් කරලා මම දැන් මේකට චිකන් ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට එකතු කරගෙන ඉවර වෙලා මේක හොඳට මිශ්‍ර කරගෙන ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න තියාගන්න ඕනේ. මම මේකට කෑලි මිරිස් ටිකකුත් දැන් එකතු කරනවා. මිරිස් සැර ඕන අය අවශ්‍ය පදමට කෑලි මිරිස් එකතු කරන්න. මොකද මස් වලත් මිරිස් සැර තියෙන හින්දා. මේ විදියට හොඳට ටෙම්පරාදු වෙගෙන එද්දී අපි මේකට එකතු කරගමු බිත්තර. මම මෙතන බිත්තර 3ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. මේ ටික හොඳට මික්ස් කරගෙන ටෙම්පරාදු කරගමු. රස පදම අනුව ලුණු ගම්මිරිස් අඩු වැඩි කරගන්න. ඒක ඔයාලට අවශ්‍ය විදිහට. සමහර අය මේවට එනසාල් කුරුඳු කරාබු නැටි එකතු කරනවා. ඒක තියෙන විදිහ බලලා කැමති විදිහට එකතු කරගන්න. හැබැයි අවසානයේදී ඒව පොඩ්ඩක් අයින් කරන්න. දැන් මේ ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම මේකට ඉදියාප්ප ටික එකතු කරගන්නවා. මේ ඉදියාප්ප ටික කෑලි වලට කඩලා එකතු කරගන්න. මේ ටික හොඳට කලවම් වෙන්න ඕනේ ඉදියාප්පත් එක්ක. අපි හැන්දෙන්න කලවම් කරන්නේ. ඒ හින්දා හොඳට ඉදියාප්ප ටික කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට ලීක්ස් ටික එකතු කරනවා. කපාගත් ලීක්ස් ටික. අවසානයේදී මම පොඩ්ඩක් රසකාරකයක් විදිහට සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඒක කැමති නම් එකතු කරන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය නැහැ.
අවසානයට දාන්න කියලා මං ඉතුරු කරගත්තු චිකන් හොදි ටිකත් ඒකට අපි කලවම් කරගන්න ඕනේ. ඒ ටිකත් කලවම් කරගෙනම රස බලන්න. ඉතින් ඔන්න මම ගෙදරදීම හදාගත්තු ඉදියාප කොට්ටුව මේක තමයි. ඔයාලත් හදලා බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. නෙලිසෝන් YouTube channel එකත් එක්ක හිටපු ඔයාලට ආදරේ.